මට හම්බුණා ලෝකෙ විශාලතම වියලිතම මහද්වීපය. අයිස් වලින් වැහිලා තිබුණට ඇන්ටාර්ක්ටිකාව සැලකෙන්නේ ලෝකේ වියලිතම ස්ථානයක් හැටියට. මං ඔබට කිව්වොත් ඔබ විශ්වාස කරනවද ඇයි මේ ඇන්ටාර්ක්ටිකාව අයිස් වලින් වැහිලා තියෙද්දිත් මෙතනට ලෝකේ වියලිතම ස්ථානය කියන්නේ කියලා? ඇන්ටාර්ක්ටිකාවේ ඇතැම් ප්‍රදේශවලට අවුරුදු 1000කින් විතර වැසි ඇද හැලිලා නෑ. ඒ නිසා තමයි මේක ලෝකේ වියලිතම ස්ථානය හැටියට හඳුන්වන්නේ. මේ හේතුව නිසාම ඇන්ටාර්ක්ටිකාවේ ඇතැම් ප්‍රදේශවල පරිසරය අඟහරු ලෝකයේ පරිසරයට සමානකමක් දක්වනවා කියලා විශේෂඥයෝ කියනවා. ඒ නිසාම අනාගත අඟහරු ගවේෂණවල ප්‍රගතිය මත එහි ජනාවාස සැලසුම් කරද්දී එහි ජීවත් වෙන පිරිස් ඇන්ටාර්ක්ටිකාවේ මුලින්ම පදිංචි කරලා ඒ පරිසරයට පුහුණු කරලා පස්සේ අඟහරුවලට ගිහින් දාන්න පුළුවන් කියලත් විශේෂඥයෝ කියනවා. ඇන්ටාර්ක්ටිකාව කියලා කියන්නේ සීතලම සීතල රටක් වුණාට අවුරුදු 1000කින් වැස්සක් වැහලා නෑ කියන එක දැන්වත් විශ්වාස කරනවද? අඟහරුවල ගිහින් ජීවත් වෙන්න ඕනි කියලා හිතෙනවා නම් මුලින්ම ඔයා ඇන්ටාර්ක්ටිකාවට ගිහින් ජීවත් වෙලා බලන්න. අපිලාගේ මෝර්නිං ෂෝ එක සතියේ දවස්වල උදේම අහන්න.